හරි. අද අපි කතා කරන්න යන්නේ ෆොරෙක්ස් මාකට් එකේ රජා විදියට හඳුන්වන මාසෙකට සැරයක් මාකට් එකම උඩු යටිකුරු කරන්න පුළුවන් බලවත්ම නිවුස් එක ගැන. ඒ තමයි NFP එහෙමත් නැත්නම් non farm payrolls කියන්නේ. සරලවම කිව්වොත් මේකෙන් කියවෙන්නේ ඇමරිකාවේ රැකියා නියුක්තිය පිළිබඳවයි. මේ නිවුස් එක අනිවාර්යෙන්ම නිකුත් වෙන්නේ හැම මාසෙකම පළමු සිකුරාදා. ශ්‍රී ලංකා වේලාවෙන් නම් සාමාන්‍යයෙන් සවස 6ට හෝ 6:30ට තමයි මේක එල්ලෙට එන්නේ. මේ වෙලාවට මාකට් එකේ ලොකු වෙනස් වීම් බලා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ NFP නිවුස් එක තනියම එන්නේ නැහැ. මේකත් එක්ක තවත් ඉතා වැදගත් නිවුස් දෙකක් නිකුත් වෙනවා. ඒ තමයි unemployment rate. ඒ කියන්නේ විරකියා අනුපාතය සහ average hourly earnings. ඒ කියන්නේ සාමාන්‍ය පැයක ආදායම. මේ තුනම එකතු වෙලා තමයි මාකට් එකට ලොකු ඉම්පැක්ට් එකක් දෙන්නේ. දැන් අපි බලමු ඇයි මේකට non farm payrolls කියන්නේ කියලා. මේ රිපෝට් එකෙන් ඇමරිකාවේ රැකියා ඇතිවීම හා නැතිවීම ගැන කිව්වට රටේ තියෙන හැම රැකියාවක්ම මේකට ඇතුළත් වෙන්නේ නැහැ. මේකෙන් ප්‍රධාන වශයෙන් කොටස් 10ක් අයින් කරලා තියෙන්නේ. 1. රජයේ වැඩ කරන අය. 2. ගොවි පොළවල වැඩ කරන අය. ඒකයි non farm කියන්නේ. 3. ගෘහ සේවයේ නියුතු අය. 4. ලාභ නොලබන ආයතනවල. ඒ කියන්නේ non profit organizations රැකියා කරන අය. මේ අයව අයින් කරලා ඉතිරි පෞද්ගලික අංශයේ රැකියා ගැන තමයි මේකෙන් කියවෙන්නේ. ට්‍රේඩර් කෙනෙක් විදියට ඔයා දැනගන්න ඕන වැදගත්ම දේ තමයි මේක ඊටාම වොලටයිල් රිපෝට් එකක් කියන එක. ඒ කියන්නේ මේ නිවුස් එක එන තත්පරේදී මාකට් එක පිස්සුවෙන් වගේ දෙපැත්තටම වැග කරන්න ගන්නවා. ගොඩක් අලුත් ට්‍රේඩර්ස්ලා මේ වෙලාවට ට්‍රේඩ් කරන්න ගිහින් ලොකු ලොස් කරගන්නවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි මේ වෙලාවට සිද්ධ වෙන ස්ටොප් හන්ට් කිරීම සහ ෆේක් අවුට්ස්. ලොකු බැංකු සහ ආයතන මේ වෙලාවට රීටේල් ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් හිට් කරවලා තමයි මාකට් එකේ නියම දිශාවට අරන් යන්නේ. ඒ නිසා අපේ RK සිස්ටම් ස්කැල්පින් ස්ට්‍රැටජි එක පාවිච්චි කරන අය නම් අවුලක් නැහැ. ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ලන්න දන්නවනේ. අනිත් අයට දෙන ප්‍රධානම උපදෙස තමයි හරියටම නිවුස් එක එන වෙලාවට ට්‍රේඩ් එකක් දාන්න එපා. නිවුස් එක ඇවිල්ලා විනාඩි 15ක් හෝ 30ක් ගිහින් මාකට් එකේ වොලටිලිටි එක අඩු වෙලා පැහැදිලි ට්‍රෙන්ඩ් එකක් හැදුනට පස්සේ අපේ සිස්ටම් එකේ කන්ෆර්මේෂන්ස් අරගෙන ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඒක තමයි ආරක්ෂිතම සහ සාර්ථකම ක්‍රමය. NFP රිපෝට් එකත් එක්කම එන ඊළඟ වැදගත්ම නිවුස් එක තමයි unemployment rate. එහෙමත් නැත්නම් විරකියා ප්‍රමාණය. මේකෙන් කියන්නේ රටේ වැඩ කරන්න පුරුවන් වයසේ ඉන්න ඒත් දැනට රැකියාවක් නැති අයගේ ප්‍රතිශතය කොහොමද කියන එකයි. ඔයාලට මේ රූප සටහනෙන් පේනවා වගේ රටක ජනගහනය අපි ප්‍රධාන කොටස් 3කට බෙදනවා. 1. පාසල් ළමුන් සහ වයසක අය. 2. රැකියා ඇති අය. 3. රැකියා නැති අය. මෙතනදී මේ රැකියා නැති ගොඩට වැටෙන ප්‍රතිශතය තමයි මේ නිවුස් එකෙන් අපිට පෙන්වන්නේ. මේක මාකට් එකට කොහොමද බලපාන්නේ? හිතන්න රටේ විරකියාව ගොඩක් වැඩි වෙනවා කියලා. ඒක ඒ රටේ ආර්ථිකයට ගොඩක් නරගයි. එතකොට රජය හා මහ බැංකුව මොකද කරන්නේ? අලුත් ව්‍යාපාර හා රැකියා ඇති කරන්න අපි කලින් කතා කරපු පොලි අනුපාත, ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු කරනවා. පොලි අනුපාත අඩු වෙද්දී ඒ මුදල් ලේකකයට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙලා අගය කඩාගෙන වැටෙනවා. අනිත් පැත්තට විරකියාව අඩුයි නම් ඒක ආර්ථිකයට ඉතාමත් යහපත්. ඒ තුලින් කරන්සි එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙලා මාකට් එක උඩට යනවා. දැන් අපි බලමු මේ එක්කම එන තුන්වෙනි නිවුස් එක. ඒ තමයි average hourly earnings. එහෙමත් නැත්නම් පැයට ගෙවන සාමාන්‍ය පඩිය. ඇමරිකාවේ ගොඩක් අය මාසික පඩියකට වඩා පැයට ගෙවන ක්‍රමයට තමයි වැඩ කරන්නේ. ඒ නිසා මේකත් පළමු සිකුරාදා සවස 6ටම නිකුත් වෙන ඉතා බලවත් නිවුස් එකක්. සරලවම හිතන්න මිනිස්සුන්ගේ පැයකට ලැබෙන පඩිය වැඩි වෙනවා කියන්නේ මිනිස්සු අතේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ ආර්ථිකයට හොඳයි. එතකොට මාකට් එකේ ඒ රටේ මුදල් ලේකකයේ අගය ඉහළ යනවා. පඩිය අඩු වුණොත් අගය පහළ යනවා. දැන් ඔයාලට තේරුණා ඇති
ඇයි මාසේ පළමු සිකුරාදා සවස 6ට මාකට් එක ඒ තරම් පිස්සුවෙන් වගේ හැසිරෙන්නේ කියලාද? මේ NFP unemployment rate සහ average hourly earnings කියන නිවුස් තුනම එකම වෙලාවට එන්නේ. මේ දත්ත තුනම එක පැත්තකට ආවොත් උදාහරණයක් විදියට තුනම USD එක හොඳ විදියට ආවොත් මාකට් එක එක දිශාවකට ලොකු දුරක් යනවා. හැබැයි මේ දත්ත මිශ්‍ර වෙලා ආවොත් මික්ස්ඩ් බේටා එකක් විදියට මාකට් එක උඩටයි පහළටයි දෙපැත්තටම කූරු ගහලා ආපහු තිබ්බ තැනටම එනවා. ඒ නිසා තමයි මම ආයෙත් මතක් කරන්නේ අනිවාර්යෙන්ම නිවුස් එක ඇවිල්ලා මාකට් එකේ වොලටිලිටි එක අඩු වුණාට පස්සේ පැහැදිලි දිශාවක් දැකලා කන්ෆර්මේෂන්ස් අරගෙන විතරක් ට්‍රේඩ් කරන්න. දැන් අපි බලමු මේ නිවුස් ඇත්තටම මාකට් එකට කොහොමද බලපාන්නේ කියලා සජීවී උදාහරණයකින්. මේ පේන්නේ Forex Factory වෙබ් අඩවියේ අපිට බලා ගන්න පුළුවන් නිවුස් කැලෙන්ඩර් එක. බලන්න හරියටම සවස 6ට අපි කතා කරපු high impact රතු පාට ෆෝල්ඩරේ නිවුස් තුනම නිකුත් වෙලා තියෙනවා. මෙතනදී අපි විශේෂයෙන්ම non-farm employment change NFP දත්තය දිහා බලමු. මාකට් එක බලාපොරොත්තු වුණේ ෆෝකාස්ට් රැකියා 65k හැදෙයි කියලා. හැබැයි ඇත්තටම 178k රැකියා හැදිලා තියෙනවා. ඒක කොළ පාටින් තියෙන්නේ ඒකයි. ඒ වගේම unemployment rate විරකියාව 4.4 ඉඳන් 4.3කට දක්වා අඩු වෙලා තියෙනවා. පැයට ගෙවන වැටුප පොඩ්ඩක් අඩු වෙලා තිබුණත් රැකියාව විශාල වශයෙන් වැඩි වෙලා විරකියාව අඩුවීම කියන්නේ ඇමරිකානු ආර්ථිකයට ඉතාමත් සුබදායක තත්වයක්. ඒ කියන්නේ ආයෝජකයින්ට තේරෙනවා ඇමරිකානු ඩොලරය USD අනිවාර්යෙන්ම ශක්තිමත් වෙනවා කියලා. දැන් අපි බලමු ඩොලරයට මොකද උනේ කියලා. මේ තියන්නේ DXY එහෙමත් නැත්නම් US ඩොලර් ඉන්ඩෙක්ස් ප්‍රස්ථාරය. මේ නිවුස් එක හොඳයි කියලා ආපු ගමන්ම හරියටම 18ට සවස 6ට ඔයාලට පේනවා ඇති කොහොමද මාකට් එක ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කියලා. ඩොලරයට තියෙන ඉල්ලුම එක පාරටම වැඩි වෙලා ඉතාමත් ශක්තිමත් කොළ පාට කැන්ඩල් එකකින් DXY එක උඩට ගිහින් තියෙනවා. ඒ කියන්නේ USD එක ස්ට්‍රෝං වෙලා. ඩොලරය ශක්තිමත් වෙනවා කියන්නේ ඩොලරයට සාපේක්ෂව තියෙන අනිත් දේවල් පහළ යනවා කියන එකයි. ඒකට හොඳම උදාහරණය තමයි අපි හැමෝම ට්‍රේඩ් කරන gold එහෙමත් නැත්නම් XAU USD ප්‍රස්ථාරය. බලන්න හරියටම 18ට gold chart එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඩොලරයේ උඩට යද්දී ඒ තත්පරේම රත්තරන් වල අගය විශාල රතු පාට bearish candle එකකින් පහළට කඩාගෙන වැටිලා තියෙනවා. ඉතින් මේකින් ඔයාලට තේරෙනවා ඇති ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් හරියටම තේරුම් ගත්තාම මාකට් එක යන දිශාව අපිට කොච්චර පැහැදිලිද කියලා. හැබැයි අර මම කලින් කිව්වා වගේ මේ 18 කැන්ඩල් එක හැදෙන තත්පරේ ට්‍රේඩ් කරන්න යන්න එපා.